දිසානායකත් මේ හොරකමට වග කියන්න ඕනේ. කෙලින් පිළිම එකකට උත්තර දෙන්න. සාවට යන්න බැරි උනේ හොරකම් කරලා අහුවෙච්ච නිසා. ඔය කබ්බෝ නෙමෙයි. ඔබතුමාට රස්සාව නැති වුණා. ඔබතුමා නඩු දැම්මා. ඒ නඩුවෙන් ඔබතුමා වැරදි කරුණා. අල්ලසා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් තිබුණා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ ඔක්කොම දැනගෙන තමන්ගේ කල්යාණ මිත්‍රයා කාලයක් තිස්සේ තමන්ගේ කාඩරේ එකට වැඩ කරපු මිත්‍රයා විශ්වාසය තියලා චෝදනා තිබිච්ච අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් තිබිච්ච ඒ වෙනකොට වරදකරු වෙච්ච ඒ වෙනකොට මේ පොහොර සමාගමේ ටෙන්ඩරේ හොරකම් කරලා වරදකරු වෙලා රස්සාව නැති වෙච්ච මිනිස්සයා මේ රටේ ආර්ථිකයේ 3න් 1ක වගකීම තියෙන බලශක්තිය අමතිකමට පත් කළා. ඔන්න ඔකේ ප්‍රශ්නේ. මේ වගේ බරපතල උත්තර දෙන්න ඔබතුමාට කතාවක් තියෙනවනේ. ඔබතුමා කතාව උත්තර දෙන්න. හරි? එතකොට කියන්නේ නා. මට වෙලාව ඕනේ. Honorable Minister. කතානායකතුමනි බොරු සමාජගත කරන්න පිකාසෝල තමයි මේ විපක්ෂයේ ඉන්නේ. පුළුවන් නම් ඔප්පු කරන්න මම සේවය හැර ගිහිල්ලා තියෙන්නේ ආයතනේ. ගිහිල්ලා ඔප්පු කරන්න පුළුවන් නම් එහෙම නෙමෙයි කියලා. හරිද? සේවය හැර ගිහිල්ලා තියෙන්නේ මම ඒක අතහැරලා ආවේ. හරිද? ඔය චෝදනා කරන්න පුළුවන් ඕනෙක් කෙනෙක් ඔප්පු කරලා වෙන්නන්න පුළුවන් නම්. Kumar Jayakodi, you have your වර්තමාන ඇමතිතුමා කුමාර ජයකොඩි මැතිතුමා පොහොර සංස්ථාවේ ටෙන්ඩර් විෂය භාර කළමනාකරු වශයෙන් කටයුතු කරා. ඒ පිළිබඳව දූෂණයක් සිද්ධ වුණා. ඒ පිළිබඳව ඔහුට රස්සාව නැති වුණා. රස්සාවට යන්න බැරි වුණා. ඊට පස්සේ ඔහු නඩු දැම්මහම ඔබතුමාව ඒ නිර්පපු ඔබතුමා කරපු වරද හරි. ඔබතුමාගේ වරදක් ඔබතුමා වරදක් කළා කියලා සනාත වෙලා ඔබතුමා නඩුව පරාද වුණා. ඊට පස්සේ ඒ පිළිබඳව අල්ලසා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළා. අදටත් ඒ පැමිණිල්ල තියෙනවා. අදටත් අල්ලසා දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිල්ල තියෙනවා. ඒක නයි කියනවද? අල්ලසා දූෂණ විමර්ශන කොමිසමේ ඔබතුමා පරීක්ෂණයට ලක් වෙලා ඉන්නේ. ඔබතුමාට අධිචෝදනා ගොනු කරන්න තීරණය කරාම දේශපාලන බලපෑම් කරලා මේ ඇමතිට විරුද්ධව තියෙන ඒ නඩුව නතර කරන් තියෙනවා. මේක මම කියන දෙයක් නෙමෙයි. මේක කවුරුත් දන්න දෙයක්. මේ සභාවේ මීට කලින් කතා කළා. ඒ නිසා එවැනි දූෂණයක් හා සම්බන්ධ දූෂණයක් කරපු දූෂණයක් පිළිබඳ බරපතල අපරාධමය විමර්ශනයකට ලක් වෙලා තියෙන කෙනෙක්ව මේ වගේ බරපතල රටේ ආර්ථිකය පිළිබඳ වගකීමක් දරන ඇමතිකමකට පත් කරපු අනුර කුමාර දිසානායකත් මේ හොරකමට වග කියන්න ඕනේ. එනිසා කරුණාකරලා කෙලින් පිළිම එකට උත්තර දෙන්න. හරි කෙලින් උත්තර දෙන්න. වට ගිහින් වැඩක් නැහැ. රස්සාවට යන්න බැරි උනේ හොරකම් කරලා අහුවෙච්ච නිසා. හරිද? එහෙනම් කියන්න දෙයක් නැහැ. ඕනෝ කියන්නේ. අපි හම්බ කරලා තියෙනවා. අපි හරියට හම්බ කරලා තියෙනවා. බදු කියලා තියෙනවා. ජීවත් වෙලා තියෙනවා. රස්සාවල දිනුසුනේ මේ අවි. අවුරුදු 33ක් මගේ රස්සාව කරලා තියෙනවා. මේ පළාතේ ඉඳපු ප්‍රධාන නීතිඥ මම දේශපාලනය කරනකොට. හරිද? ඒවා කියන දෙයක් නැහැ. හරිද? අපි මේ දේශවල යන දේ සෙල්ලම් කරන්නේ නෙමෙයි. හරිද? මේ රටේ අල්ලස දූෂණය මැඩලන්න අවශ්‍ය කරන දේවල් ඔන්න අපේ නලින්ද ජයසේතු වගේ සහෝදරින් ඉන්න මාත් එක්ක වැඩ කරනවා අහන්න. අජිත් පෙරේරාගේ ප්‍රැක්ටිස් එක කොහොමද කියලා. හරිද? ඔය කබ්බෝ නෙමෙයි. හරිද? රැල්ලට ආව මිනිස්සු නෙමෙයි. රැල්ලට විරුද්ධව පාර්ලිමේන්තුවට ආවේ. එතුමයි මයි දෙන්නම. හරිද? ඒ නිසා මේ ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ ඇමතිතුමා ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරලා අලුත් සමාගමකට මේ ටෙන්ඩරේ දෙන්න දාපු ඩීල් එක නිසා ප්‍රසම්පාදන කොමිසම නොමග යවපු නිසා ප්‍රසම්පාදන කොමිසමේ කාර්යපටිපාටිය සාමාන්‍ය කාර්යපටිපාටිය දින 42ක් දෙන්න ඕනකට 21ක් දීලා ප්‍රධාන පෙළේ ගණුම්කරුව මේ ක්‍රමවේදයට එන එක වළක්වලා ඒ හරහා විවිධ බලපෑම් කරලා ඉන්පස්සේ බොරු හදිසියක් ඇති කළා ඊට පස්සේ බොරු ප්‍රමාදයක් ඇති කළා. ඒ සියල්ලම කළා මේ සිදු කළ නැව් 4කට විදුලි බල මණ්ඩලය විසින් ගණනය කරපු අලාභය බිලියන් 2යි. මේක නැව් 20කට කීයක් වේද? එච්චර මට කියන්න තියෙන්නේ. මේ එන හැම නවම මේ නැව් 8ම බාලයි. මේ නැව් 8ේම බලාපොරොත්තු වුණ මේ බලශක්ති ප්‍රමාණය නැහැ. මේ නැව් 8ේම අලු ප්‍රමාණය නියමිත ප්‍රමාණයට වඩා වැඩි. මේ නැව් දිගින් දිගටම මේ අලාභය සිද්ධ වෙනවා. දැන් මේ කතාව කිව්වා අපේ නලින්ද ජාතිස් ඇමතුමා ඉතින් එතුමාට දීපු තොරතුරු වලින් කතා කරන්නේ එතුමා විශේෂ දන්නේ නැහැ නේ. එතුමා කිව්වා බය වෙන්න එපා. අපි මේ අලාභය පියව ගන්නවා. ප්‍රශ්නයක් නෑ රටට කියලා. ඒ පළවෙනි නැවට